අපිටුකල මහාවිද්‍යාලයේ විශිෂ්ටතමයෙන් සොයා යන ගමනේ ආරම්භක දිනය ලෙස අද දිනය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපිට මුලින්ම හම්බ වුණු විශිෂ්ටයා තමයි අද අපි ඔබට හඳුන්වා දෙන්න සූදානම් වෙන්නේ. ඔහු නමින් බානුක පවසන. ආයිබෝන් බානු. ආයිබෝන්. මම මුලින්ම මෙහෙම අහන්නම්. ඇත්තටම කවුද මේ බානුක කියලා කියන්නේ? මම බානුක පවසන. මම මාපුරුගල මහාවිද්‍යාලයේ කලාංශයේ 12 ශ්‍රේණියේ ඉගෙන ලබන ශිෂ්‍යයෙක්. ඔබගේ පවුල් පරිසරය පිළිබඳ කතා කළොත්? මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, නංගි, අයියයි. මම පවුලේ දෙවැනි දරුවා. මේ වෙන විට ඔබ ලබාගෙන ඇති ජයග්‍රහණ පිළිබඳ දැනගන්න කැමතියි. ඇත්තටම මම පොඩි කාලේ වැඩි තරඟවලට සහභාගී වෙන්නේ නැති පන්තියේ කැපී පෙනෙන්න කැමති නැති පැත්තකට ලයින් චරිතයක්. මා මුලින්ම තරඟවලට ඉදිරිපත් කළේ අපේ පාසලේ ඉන්දියා ඩයනා මිස් කියලා මිස් කෙනෙක්. ඒ මිස් තමයි මාව තරඟවලට ඉදිරිපත් කළේ. ඒ ඉදිරිපත් කළා කොට්ටාස මට්ටමින් මීටර් 60 තරඟෙන් තුන්වෙනි ස්ථානය මම ලබා ගත්තා. ඒ තමයි මගේ ක්‍රීඩා ජීවිතයේ පළවෙනි ජයග්‍රහණය. ඊළඟට මම 6 වසරේදී අපේ පාසලට අලුතෙන් පත්වීමක් කරගෙන ආව නදීර දිල්ෂාන් කියලා සර් කෙනෙක්. ඒ සර් තමයි ඊළඟට මට මඟ පෙන්වීමක් කළේ. ඒ සර් මාව කලාප මට්ටමින්, පළාත් මට්ටමින්, ජාතික මට්ටමින් තරඟ වලට ඉදිරිපත් කෙරෙව්වා පුරුදු පුහුණු කරලා. ඉතින් ඒ පුරුදු පුහුණු කිරීම යටතේ තමයි මම වැඩකටයුතු කරගෙන ගියේ. 6 වසරේදී මම මුලින්ම පුහුණු වීම වලට ගිහිල්ලා සර් දැක්ක මාව විශේෂයෙන් මගේ දිහා බැලුවා. මම ට්‍රේනින් කරන විදිය බැලුවා. ඒ බල්ලා සර් පිටින් බල්ලා තමයි මාව බැලුවේ. බල්ලා ඉවරලා සර් හිතාගත්ත මාව ජාතික මට්ටමට යනකම් නියෝජනය කරන්න පුළුවන් දරුවෙක් කියලා. ඒ අනුව 2022 වර්ෂයේ කොට්ටාස මට්ටමින් මීටර් 400 ප්‍රථම ස්ථානය වගේම මීටර් 800 ප්‍රථම ස්ථානයක් මම ලබා ගත්තා. ඒ තමයි මගේ ක්‍රීඩා ජීවිතයේ දෙවන ජයග්‍රහණය. එතනින් නතර වුණේ නැහැ මම. ඊළඟට 2023 වර්ෂයේ ජෝන් ටාබට් කියන මල්ල ක්‍රීඩා තරඟාවලිය පළාත් මට්ටමින් අපේ පාසල නියෝජනය කළා. ලොකු පාසල් සමග අපේ පාසල නියෝජනය කළා. මීටර් 800 තරඟ ඉසව්වෙන් වර්ණ සහතිකයක් ලබා ගත්තා. ඒකෙන් ජාතික මට්ටමට මම තේරුණා. ඊළඟට ජෝන් ටාබට් මල්ල ක්‍රීඩා තරඟාවලියේම ජාතික මට්ටමේ තරඟේ මීටර් 800 තරඟ ඉසව්වේ විනාඩි 2යි තප්පර 13ක් යන දක්ෂතාවය පෙන්වලා තරඟාවලියේ වර්ණ සහතිකයක් මම ලබා ගත්තා. ඒක තමයි මගේ ක්‍රීඩා ජීවිතයේ විශිෂ්ටම ජයග්‍රහණය. මොකද අප පාසලෙන් ක්‍රීඩා වලින් ජාතික මට්ටම නියෝජනය කළේ පළවෙනි දරුවම. ඒ වගේම 2024 වර්ෂයේ කොට්ටාස තරඟාවලියේ මීටර් 400, මීටර් 800, මීටර් 1500 වගේ තරඟ ඉසව් තුනෙන්ම ප්‍රථම ස්ථානය ලබාගෙන ඒ ක්‍රීඩා තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා යන ශූරතාවය මම ලබා ගත්තා. එතනින් නතර වුණේ නැහැ. ඒකෙම කලාප මට්ටමින් මීටර් 400, මීටර් 800 දෙවනි ස්ථානයත්, මීටර් 1500න් ප්‍රථම ස්ථානයත් මම ලබා ගත්තා. හොඳයි බානුක. ඔබ ක්‍රීඩා අංශයෙන් හැර වෙනත් අංශ වලින් දක්වා තිබෙන දක්ෂතා මොනවද කියලා සඳහන් කළොත්? හොඳයි. මම ක්‍රීඩා අංශයට අමතරව නර්තන අංශයෙන්ුත් දක්ෂතා පෙන්වලා තියෙනවා. ඒ මොනවාද කියලා කිව්වොත් එහෙම නර්තන ශිල්පියෙක්ගේ එකම හීනයක් තියෙනවා උඩරට හිසවෙස් තියෙන එක. ඉතින් මම හිසවෙස් පළඳලා උඩරට නර්තන ශිල්පියෙක් විදිහට වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම 2025 වර්ෂයේ පහතරට නර්තන සම්ප්‍රදායේ පහතරට කලෙලි බහැලා තියෙනවා. ඒ වගේම පාසලෙන් නර්ත වන්නම කියන වන්නමෙන් ජාතික මට්ටමට යනකම් තරඟවලට සහභාගී වෙලා ඒවයි ජයග්‍රහණ ලබාගෙන තිනවා. ඔබ මේ වන විට පාසලේ ශිෂ්‍යපට ඛණ්ඩය නියෝජනය කරනවා නේද? ඇත්ත වශයෙන්ම ඔබ නිවැරදි. අප පාසලේ 2025 වර්ෂයේ තමයි මේ ශිෂ්‍යපට කියන දේ පටන් ගත්තේ. ඉතින් මේක අප පාසලේ ළමයින්ට ඇත්තටම වෙනස්ම දෙයක්. මොකද අප පාසලේ කලින් මේ වගේ දෙයක් තිබුණේ නැහැ. මේ ශිෂ්‍යපට ඛණ්ඩය පටන් ගන්න මූලිකත්වයේ දරුවේ අපේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය හර්ෂා සජීවනී නියෝජ්‍ය විදුහල්පතිනිය. ඉතින් එතුමියගේ මූලිකත්වයේ යටතේ තමයි
මේ ශිෂ්‍ය බට කියන දේ පටන් ගත්තේ. ඒ වගේම අපිට බාහිරින් උදව් කළා පුහුණුවීම් වලට බණ්ඩාරගම පොලිසියේ කාන්ති මැඩම් කියලා මෑම් කෙනෙක්. ඒ වගේම ශිරාණි දමයන්ති මැඩමුත් අපිට බොහොමයක් උදව් කළා. අපි ගැන හොයලා බලුවා ඇවිල්ලා. ඉතින් අප පාසලේ ශිෂ්‍ය බට ඛණ්ඩයේ පළමු සාජන් විදියට මම තනතුර ලැබුවා 2025 වර්ෂයේ. එහෙම පටන් ගත්ත ශිෂ්‍ය බට ඛණ්ඩය පළමු වර්ෂයේම බලෑණි ඇගීම් කඳවුරෙන් දෙවනි ස්ථානය ලබාගෙන පළාත් කඳවුරට සුසුකම් ලැබුවා. ඒ වගේම පළාත් කඳවුරේදී අපි විශේෂ දක්ෂතා පෙන්වමින් ජාතික කඳවුර දක්වා තේරුණා. ඒකෙන් අපි ජාතික කඳවුරේ මුළු ලංකාවෙම පාසල් වලින් ජාතික කඳවුරට සහභාගී වුණා. ඉතින් ලොකු තරගයක් තිබ්බා ඒ කඳවුරේ. ඒ කඳවුරෙන් අපි තරග කළා. අපි මුළු ලංකාවෙම 23 වෙනි ස්ථානය ලබා ගත්තා. ඉතින් ඒක අප පාසලට ලොකු ජයග්‍රහණයක්. මොකද අපි වගේ පොඩි ඉස්කෝලේකින් ඒ වගේ තැනකට ගියා කියන්නේ ඒක ඇත්තටම මේ වගේ ඉස්කෝලයකට ලොකු අත්දැකීමක්, ලොකු නම්බුරාමයක් ඒක. ඒ ලැබුණු ජයග්‍රහණයත් සමගම මට මගේ දක්ෂතාවයත් සමගම වරම් ලැබුණා 2026 වර්ෂයේ 78 වන නිදහස් දින පෙළපාලියට සහභාගී වීමට. ඉතින් අප මේ වගේ පුංචි පාසලක් නියෝජනය කරමින් ජාතික ශිෂ්‍ය බඩ බලකායත් සමග එකතු වෙලා 78 වන නිදහස් දින පෙළපාලියට සහභාගී වුණා. ඉතින් ඒක මට ලොකු අත්දැකීමක්. මොකද මේ අපේ පාසලෙන් ඒ වගේ නිදහස් දින උළෙලකට සහභාගී වූ ප්‍රථම ඒ කියන්නේ පළවෙනි ළමයා මම. හොඳයි බානුක. ඉතින් දැන් අපිට කියන්න පුළුවන්ද ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවද කියලා? මම දැන් පොලිස් ශිෂ්‍ය බට ඛණ්ඩයේ සාජන් විදිහට වැඩ කටයුතු කරගෙන ගියා. ඉතින් මගේ බලාපොරොත්තුවක් තියෙනවා කැඩෙටින් කරන කෙනෙකුට යන්න පුළුවන් උපරිම රෑන්ක් එක. ඒ කියන්නේ පාසල් ජීවිතයේදී යන්න පුළුවන් උපරිම තනතුර තමා රෙජිමෙන්ටු සැරෙන් මේජර්. ඉතින් ඒ තනතුරට මට යන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ගිහිල්ලා අප පාසලට කීර්ති නාමයක් එකතු කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම මේ වගේම තවත් ඉදිරි වර්ෂවලත් ක්‍රීඩාවලට සහභාගී වෙලා ක්‍රීඩා වලින් ජයග්‍රහණ ලබා පාසලට කීර්ති නාමයක් එකතු කරන්න තමයි මගේ බලාපොරොත්තුව. අවසාන වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ? මගේ ජීවිතයේ මෙච්චර මඟ පෙන්වීමක් මට සිද්ධ කරපු, ඒ කියන්නේ මඟ පෙන්වීමක් කරපු සියලුම ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට වගේම මගේ අම්මටයි තාත්තටයි, ඒ වගේම මගේ සහෝදර සහෝදරියන්ට, පාසලේ සහෝදර සහෝදරියන්ට වගේම අපේ ගමේ අහල පහල සිටින අසල්වාසීන්ටත් බොහොමත් ස්තුතිවන්ත වෙනවා මාව මේ වගේ තැනකට ගෙන යාමට කටයුතු කළාට. ඒ වගේම මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මාව මේ වගේ මාධ්‍ය සාකච්ඡාවකට එකතු කරගත්තද අප පාසලේ කුසුමිත මාධ්‍ය සංසදයට විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා. එනම් බානුක මාපටුගිරි මහාවිද්‍යාලයේ නාමය තව තවත් ඉදිරියට ගෙන යන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි කුසුමිත මාධ්‍ය සංසදයෙන් මගෙන් සුබපැතුම් ගෙන එනවා. බෙහෙවින්ම ස්තුතියි අපත් සමග සම්බන්ධ වුණාට. ආයුබෝවන්. තවත් දිනක මෙවැනි විශිෂ්ටයෙකු සමග නැවත හමු වෙමු.